ඔන්න මම අද අරගෙන ආවේ හරියන්න හරි වරදින්න හරි හදලා බලන්න ඕන කියලා හිතාගෙන හදපු කෑම එකක්. ඉතින් මේ කෑම එකේ නම මෝරු. මෝරු කියලා කිව්වට මෝරු කඩවල එහෙම නෙමෙයි හොඳද? මේ මෝරු මිරිස්. ඉතින් එන්න අද මාත් එක්ක හදමු. මම නම් මෙතනදී අමු මිරිස් ග්‍රෑම් 500යි ගත්තේ. ඔයාට කිලෝ එකක් හරි ඊට වැඩියෙන් උනත් ගන්න පුළුවන්. අමු මිරිස් මුලින්ම අපි හොඳින් සෝද ගන්න ඕනේ. සෝදගෙන ඒ අමු මිරිස් වල තියෙන වතුර සම්පූර්ණයෙන්ම ඉවත් කරගන්න ඕනේ. ඔයාට පුළුවන් කිචන් ටිෂු එකක් හරි නැත්නම් normal අපි පාවිච්චි කරන ටිෂු එකක් පාවිච්චි කරලා නැත්නම් කිචන් ටවල් එකකින් හරි මේ වතුර ටික ඉවත් කරගන්න. ඊට පස්සේ කරන්න තියෙන්නේ සෝදලා වතුර ඉවත් කරගත්ත අමු මිරිස් වල නටුව කඩා ගන්න. ඒ නටු ටික කඩා ගත්තට පස්සේ පිහිත් උඩකින් පරිස්සමින් අත තුවාල කරගන්නේ නැතුව අමු මිරිස් කරලේ මැදින් පොඩ්ඩක් පලා ගන්න. සම්පූර්ණයෙන් අමු මිරිස් කරලා පලා ගන්න එපා. මේ මං කරන විදියට පිහිත් උඩින් පොඩි පැල්මක් දාගන්න. සමහර වෙලාවට එකක් දෙකක් සම්පූර්ණයෙන්ම කැපෙන්න පුළුවන්. ඒකට ප්‍රශ්නයක් නැහැ. හැබැයි අනිත් ඒවා පුළුවන් තරම් මැදින් විතරක් පලා ගන්න. දැන් අපි වෙනම භාජනයක් අරගෙන ඒකට මුදවපු කිරි මේස හැඳි 4ක් දාගන්න ඕනේ. මේ මම කිව්වේ අමු මිරිස් ග්‍රෑම් 500කට අවශ්‍ය ප්‍රමාණය. ඔයා ඊට වැඩියෙන් ගන්නවා නම් මේ ප්‍රමාණය වැඩි කරලා ගන්න. මතක තියාගන්න අපි මේ කිරි දාගන්න භාජනයෙන් වතුර තියෙන්න බෑ. හොඳට සෝදලා පිහිදාලා ගන්න. ඊට පස්සේ අපිට ඕන වෙනවා කහ කුඩු තේ හැඳි එකක්, ඒ වගේම ලුණු තේ හැඳි එකක්. ඔයාලට කැමති නම් තව ටිකක් ලුණු දාගන්න. මොකද ලුණු රස ටිකක් වැඩිපුර එද්දී ඒක ගොඩක් රසයි. දැන් ඉතින් මේ ඔක්කොම හොඳට මිශ්‍ර කරගන්න තමයි තියෙන්නේ. කිරිවල අර කැටි ගතිය නැති වෙන්න හොඳට හැන්දකින් මේ කහ සහ ලුණු මිශ්‍ර කරගන්න. දැන් අපිට තියෙන්නේ හොඳින් මිශ්‍ර කරගත්ත මේ කිරි එකට අර අපි කලින් කපලා සූදානම් කරගත්ත අමු මිරිස් ටික දාගන්න. ඔයාලට පුළුවන් මේ අමු මිරිස් ටික හැන්දකින් උනත් මේකේ කවලම් කරගන්න. හැබැයි මම නම් හොඳට මේ අමු මිරිස් වල මේ කිරි ටික ගෑවෙන්න ඕන නිසා අතිනුත් කලවම් කරගත්තා. ඔයාට මේක අතින් කරගන්න පුළුවන් නම් ගොඩක් හොඳයි. මොකද එතකොට හැම මිරිස් කරලකම මේ අපි හදාගත්ත මිශ්‍රණය හොඳට ගෑවෙන නිසා. සමහර විට කෙනෙක්ට හිතෙන්න පුළුවන් මේ මිශ්‍රණය දැක්කම රස නැතුව ඇති කියලා. ඇත්තටම මේකේ රස නිකන් චීස් වලින් එන්නේ. චීස් රස අන්න ඒ වගේ චීස් රසක් තමයි එන්නේ. දැන් අපි වේලුණු මම මේ වේලුණු කියලා අදහස් කරේ වතුර නැති භාජනයක් අරගෙන අපි මේ හදාගත්ත මිරිස් ටික ඒ භාජනයට දාලා පැය 24ක් හෝ ඊට වැඩියෙන් වහලා තියාගන්න ඕනේ. පැය 24ක් යනකම් මේක ෆ්‍රිජ් එකේ එහෙම දාන්න එපා. සාමාන්‍යයෙන් කාමර උෂ්ණත්වයේ මේක තියලා තියන්න සැරින් සැරේ අරලා බලන්න ඕනෙත් නෑ. හරිද? ඔන්න දැන් හරි. දැන් තියෙන්නේ හොඳට පෙට්ටිය වහලා මේක අරන් තියලා පැය 24කට පස්සේ බලන්න. මම නම් පැය 24යි තිව්වේ. ඔයාට ඕනම් දවස් දෙකක් වුණත් තිබ්බට කමක් නැහැ. ඊට පස්සේ කොලයක් අරගෙන දැන් ඉතින් මේ දවස්වල හොඳට අවුවනේ. අවුවේ තියලා මේක දවස් දෙකක් තුනක් හොඳට වේල ගන්න. මට නම් සාමාන්‍යයෙන් දවස් 4ක් විතර ගියා. අවුව තියෙන ප්‍රමාණය අනුව දවස් ගාන අඩු වැඩි වෙන්න පුළුවන්. හැබැයි මම ඔයාලට පෙන්නන්නම් අන්තිමට මොන ප්‍රමාණයටද මේක වේලිලා තියෙන්න ඕන කියලා. මේ හරියටම දවස් 4කට පස්සේ මොකද අපේ පැත්තට මේ දවස් 4 හොඳට අවුව තිබුණා. ඒ නිසා මේ ටික හොඳට ඉක්මනින් වේල ගන්න මට පුළුවන් වුණා. ඉතින් ආගේ පැත්තේ ගොඩක් අවුව තියෙනවා නම් ඔයාටත් මේ වගේ ඉක්මනින් වේල ගන්න පුළුවන්. මේ බලන්නකෝ හොඳට මේක දැන් වේලිලා තියෙන්නේ. ටිකක් ඔයාගේ අතට ක්‍රිස්පි ගතියට අහු වෙනවා. නිකන් සර ගාලා සද්දයක් ඇහෙනවා නම් අන්න ඒක තමයි හරිම ගාන. දැන් අපි බැඳලත් බලමුකෝ මේක කොහොමද රස කියලා. මම නම් මේක බැඳලා කෑවා. හරිම රසයි. සාමාන්‍යයෙන් අපි මිරිස් කරල් බදින විදියටම අඩු ගින්දරේ මේක බැඳගන්න. ගොඩාක් සැර නැහැ. පුංචි ළමයෙක්ට උනත් කන්න පුළුවන්. එහෙනම් ඔයත් හදලා බලලා රස මටත් කියන්න. එහෙනම් ඊළඟ වීඩියෝ එකකින් හම් වෙනකන් JNG's Journey මම අදට ගිහින් එන්නම්.